කොහොමද පුංචි යාළුවනේ? ඔන්න ඉකොමී YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කැලේ රජා බලන්නයි යන්නේ. කවුද මේ කැලේ රජා? එන්නකෝ බලන්න. මුලින්ම මෙයාව හදන්න කලින් අපි ගෙදර වත්තේ ඇවිදලා යමු. බලන්නකෝ. ගස්වල ගෙඩි පිපිලා, මල් ගස්වල පාට පාට මල් පිපිලා, පාට පාට කුරුල්ලෝ අපිට සින්දු කියනවා. හරිම ලස්සනයි. ඉතින් බබත් එක්ක මම නම් ගියා අඹ ගහ යටට. අඹ ගහ යට පාට පාට කොළ ගොඩායි. ලා කොළ පාටින් අමුක් කොළ තියෙනවා, දළු කොළ තියෙනවා. ඒ වගේම ගහේ තද කොළ පාටින් කොළ තියෙනවා. මේ ඊච්ච කොළ බිම දුඹුරු පාටින් වැටිලා තියෙනවා. ඉතින් අපි මේ හැම පාටකම කොළ අහුලගත්තා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ගෙදර වත්තේ වැටිලා තියෙන ඕනම කොළයක්, ඕනම පාට කොළකින් ගස්වල කොළ එකතු කරගන්න. හරි. අද අපිට සිංහ පැටියෙක්ව හදන්න ඕන කරනවා. මේ විදිහට ගස් වලින් එකතු කරගත්ත විවිධ හැඩවල් වල විවිධ පාටවල කොළ වර්ග. ඒ වගේම කාඩ්බෝඩ් කෑල්ලක්. කාඩ්බෝඩ් එක අපිට සිංහයාගේ ඔළුවේ හැඩයට කපා ගන්න පුළුවන්. ඒ වගේම ඩබල් ටේප්. මේක නම් අපිට අම්මලාට තාත්තලාට පුළුවන් මේ කාඩ්බෝඩ් එකේ වටේට ඩබල් ටේප් එකෙන් ටේප්ස් අලවලා පුංචි බබාගේ අතට දෙන්න. මේ විදිහට අපි එකතු කරගත්ත ගස්වල කොළ අපිට ඕන හැඩවලට කපලා ඩබල් ටේප් එක උඩින් කෙලිවලකට අලවන්න තියෙන්නේ හරියට අර සිංහාගේ ඔළුවේ තියෙන කහපාට කේශර වගේ. හරිද? බලන්නකෝ ඉතින් අපේ පිනී බබා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම මම එයාට එක කොළයක් ඒ විදිහට අලවන හැටි කියලා දුන්නා. මේ විදිහට එයාට ඒ කොළ ටික ඔක්කොම හැඩවලට කපලා පෙට්ටියකට දාලා දුන්නාම එයා ඒව එකින් එක අරගෙන එයාට එක හිතන විදිහට ගැළපෙන විදිහට එකින් එක කොළ අරගෙන අර ටේප් එක උඩ අලවනවා. ඒක තමයි එයාට මම දුන්න ක්‍රියාකාරකම. ඒ විදිහට කොළ වලින් ඒ රවුම අලවලා ඉවර වුණාම අපිට පුළුවන් ලස්සනට පාට කරපු සිංහ මූණක් ඒ කොළ උඩින් අලවන්න. මේ බලන්නකෝ කොහොමද අපේ අවසානයේට නිර්මාණය වෙන සිංහ පැටියා. ලස්සනයි නේද? එයාගේ කේශරත් අර අපි මුලින් දැක්කා වගේම ලස්සනට තියෙනවා නේද? ඔන්න බලන්නකෝ අවසානයේට අපේ කැලේ රජාගේ මූණයි පිනී බබා හදපු කැලේ රජාගේ මූණයි එක විදිහද කියලා. ඉතින් මේ ක්‍රියාකාරකම මගින් අපේ පුංචි දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. මුලින්ම මම කතා කරන්නම් සංජානන සංවර්ධනය ගැන. ඒ කියන්නේ කොග්නිටිව් ඩෙවලොප්මන්ට්. මේකෙදි අපි මුලින්ම බබත් එක්ක අපේ ගෙදර වත්ත වටේ ඇවිදින්න ගියා. එතකොට එයා කුරුල්ලන්ගේ සද්ද අහනවා. සබාධර්මයේ පිළිබඳ අවබෝධයක් එයාට ලැබෙනවා. ගස්වල පාට පාට කොළ තියෙනවා, අමු කොළ තියෙනවා, ඉදිරි කොළ තියෙනවා, වේලුණු කොළ තියෙනවා. මේ දේවල් එයා නිරීක්ෂණය කරනවා. ඒ වගේම එයාට පුළුවන් ඒව ගැන අදහස් ගොඩනැගීම වර්ධනය කරගන්න. ඒ කොහොමද? අපි කියනවා මෙන්න පුතේ කොළයක් වැටිලා බලන්නකෝ. එතකොට එයාට ඒකෙන් එයාගේ කතන්දරයක් වෙනම එයා ගොඩනගා ගන්න පුළුවන්. එයාට එයාගේ අදහස් ප්‍රකාශ කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ ක්‍රියාකාරකමේදී සූක්ෂම චලන හැකියාවන් සංවර්ධන. ඒ කියන්නේ බබාලගේ ෆයින් මෝටර් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් එකක් වෙනවා. ඒ කියන්නේ උගලන්ට බලන්න පුළුවන් බබාලගේ අත් දෙක ඇස් එකිනෙකට සම්බන්ධ වෙනවා මේ ක්‍රියාකාරකම කරනකොට. ඒ වගේම මේ ඇඟිලිවල
සිවුම් චාලන හැකියාවන් ඒ වගේම ඇඟිලිවල ශක්තිය වර්ධනය වෙනවා. ඒ කොළ එයාලා එකින් එක එකතු කරලා අර ගම් ටේප් එක උඩ පිළිවෙලකට තියනකොට මේ ක්‍රියාකාරකම හරිම පුංචි ක්‍රියාකාරකමක් වගේ පෙනුනට එයාලගේ සංවර්ධනය වෙනුවෙන් ලොකු පිටුවහලක් වෙනවා. ඊළඟට මම කතා කරනවා දරුවන්ගේ පාට හඳුනා ගැනීම සහ දෘශ්‍ය මූලික කුසලතා වර්ධනය ගැන. ඒ කියන්නේ color recognition and visual discrimination. කියන්නේ උඹලන්ට මම මුලින් කතා කරා වීඩියෝ එකේදී අපිට පරිසරයේ ඇවිදින්න යනකොට ගස්වල පාට කොළ තියෙනවා. පාට මල් තියෙනවා. එතකොට අපිට මේ පරිසරයේ තියෙන ස්වභාවික වර්ණ පාට පෙට්ටියේ දරුවා දකින්න වර්ණ වලින් එහාට ගිය ස්වභාවික වර්ණ අඳුර ගන්න යාට අවස්ථාව ලැබෙනවා. ඊළඟට මම කතා කරනවා දරුවන්ගේ නිර්මාණශීලීත්වය හා පරිකල්පනය ගැන. කියන්නේ creativity and imaginations. දරුවට පුළුවන් අපිට වත්තේ ඇවිදින ගමන් සිංහේ ගැන කතන්දරයක් කියලා දෙන්න, අඹ ගහක් ගැන කතන්දරයක් කියලා දෙන්න, එයාට මෙයාගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න. එතකොට අපිට මේකෙදී මේක අවස්ථාවක් කරගන්න පුළුවන් දරුවට දෘශ්‍ය කතන්දර කීමට අවස්ථාව දෙන්න. ඒ වගේම සංකේතාත්මක චින්තනය. ඉතින් බලන්නකො අපි මේ සිංහයාගේ නිර්මාණය කරේ ගස්වල වැටෙන කොළ වලින්. ඒ සංකේතාත්මක චින්තනයකට දරුවෝ පුංචි කාලේ ඉඳලම පුහුණු කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා දරුවගේ භාෂා සංවර්ධනය ගැන. language development. ඒ කියන්නේ දරුවට පුළුවන් අපිට අලුත් වචන හඳුන ගන්න අවස්ථාව දෙන්න. ඒ වගේම ඒ වචන නැවත කතා කරන්නත් අපිට මේ ක්‍රියාකාරකම ඇතුළෙම දරුවාට අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්. උදාහරණයකට අපිට අඹ කොළ එකතු කරපු නිසා අපිට දරුවත් එක්ක අඹ ගහගෙන කතා කරන්න පුළුවන් අලුත් වචන. අමු කොළ, මේවා වේලුණු කොළ, මේවා වේලිච්ච කොළ. දරුවා අලුත් වචන වලට නිරාවරණය දෙනවා. මම මුලින්ම කිව්වේ දරුවත් එක්ක ගෙදර වටේ ඇවිදින්න කියලා. මේ අවස්ථාව ඔයගලන්ට පුළුවන් දරුවට පරිසරයේ තියෙන දරුවට මුණ ගැහෙන අලුත් වචන අඳුන්වලා දෙන්න. මේ ක්‍රියාකාරකම ඔයාලට වයස අවුරුදු 1.5 2 දරුවොත් එක්ක කරන්න භාවිතා කරන්න පුළුවන්. ඊට වැඩි දරුවන්ටත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ අදහස් ආයෝජන වීඩියෝ කමෙන්ට් කරන්න මතක කරන්න එපා. ඉතින් මේ විදිහට පුංචි බබාලත් එක්ක කරන නිර්මාණ ගැන තවත් විස්තර දැනගන්න දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරලා bell icon එකේ all option එකත් select කරලා තියාගන්න. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. bye bye.